සමහර කෙනෙක් මලක් පූජා කරලා දෙව්ලොව ගියපු බවත් සඳහන් කරනවා. මලක් පූජා කිරීමෙන් ඒ තරම් සම්පත් ලබනද ඒ මල් පූජා කරන්න ඕනේ කොහොමද කියන කාරණාව පිළිබඳව දැනගෙන ඉන්න එක තමයි විශේෂම කාරණාව. අපිත් ඕන තරම් මල් පූජා කරනවා තමයි. නමුත් ගස්වල මල් තියෙනවා, නෙලා ගන්න අතපය තියෙනවා, අපි ගෙනහිල්ලා පූජා කරනවා. පූජාවක් ඊට වඩා බොහෝ සංවිධානාත්මක විය යුතුයි. බොහෝ අවබෝධයෙන් කළ යුතුයි. මල් පූජා කරන්න බොහෝ තැන් තියෙනවා. නමුත් මම මේ පූජාව කරන්නේ කාටද කියන කාරණාව පිළිබඳව මුලින්ම අවබෝධයක් තියෙන්න ඕනේ. සාමාන්‍ය අපි මල් පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේටනේ. බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණාව දැනගත්තා නම් අපි පූජා කරන මල් වල ස්වභාවය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. භාග්‍යතුන් වහන්සේ අභිභවනය කරන්න සමත් තවත් කෙනෙක් ලෝක ධාතුවේ එදත් නැහැ, අදත් නැහැ, හෙටත් නැහැ. කෝටි ලක්ෂයක් සක්වලකටම ඉන්න එකම උත්තම රතනේ භාග්‍යතුන් වහන්සේ. එනම් එවන් මහා අසීමාන්තික ගුණයක් දරන බුදුරජාණන් වහන්සේ ළඟට මං ගෙනියන මල් වට්ටිය කොහොම විය යුතුද කියන කාරණාව ගැන විශේෂයෙන් දැනගන්න ඕනේ. එදිනෙදා සාමාන්‍යයෙන් ප්‍රභූවරයෙක් පිළිගන්න යනකොට හදන මල් කලඹක් කොයි වගේද? මං හිතන්නේ වර්තමානයේ බුද්ධ පූජාවට හදන මල් වට්ටියක් පිළිබඳව අපි එච්චර සැලකිලිමත් නැහැ කියලා. ඉතින් ඒ කරුණ හිතන්න ඕනේ මං කාටද මේ පූජාව කරන්නේ? පැලුණ මලක්, පොඩි උණ මලක්, ඉරුණ මලක් සුදුසුද බුදුරජාණන් වහන්සේ ගාවට ගෙනියන්නේ? නුසුදුසුයි කියලා තේරෙන්නේ භාග්‍යතුන් වහන්සේ කවුද කියලා වැටහෙන්න ගත්ත දවසට. සමහර කෙනෙක් රුපියල් 1000ක් විතර දීලා පිච්ච මල් වට්ටියක් ගන්නවා. අතට අරන් බලහම තමයි තේරෙන්නේ ඒකේ හුඟක් මල් පරවෙච්චක් තියෙනවා. පෙතිවල අග කර වෙච්චක් තියෙනවා. කුරුමිනියෝ කාපු මලුත් තියෙනවා. තැලිලා පොඩි වෙච්ච මලුත් තියෙනවා. රුපියල් 1000ක් වියදම් කළාට භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න නුසුදුසු මල් ගොඩක් මේ මල් වට්ටියේ තියෙනවා. හැබැයි ඒ මල් ටික අයින් කරලා බලහම වට්ටියේ මල් 10ක් 12ක් ඉතුරු වෙන්න පුළුවන්. නමුත් මගේ තණ්හාවක් තියෙනවා පිරුණ මල් වට්ටියක් පූජා කරන්න ඕනේ කියලා. නුසුදුසු මල් වට්ටියක් පූජා කරනවට වඩා අර හොඳට තියෙන මල් දෙක තුන පූජා කරන එක ඊට වඩා හරි ආනිසංසයි. ඒ නිසා යම් පූජාවක් කරනකොට ඒ පූජාව කෙසේ කළ යුතුද කියන කාරණාව සම්බන්ධයෙන් අවබෝධයක් අපි සතුව තිබිය යුතුමයි.